හෙලෝ කොහොමද යාළුවනේ ඉතින්? ඔන්න අද මම වෙනස් විදියට ලස්සන තැනකින් අලුත් වීඩියෝ එකක් අරන් ආවා. මම දාලා තිබ්බ පොල් එකට වැඩියෙන්ම වෝට්ස් අවිල්ලා තිබ්බ ඩිෂ් දෙකෙන් එකක් අද හදන්නයි යන්නේ. ඒ තමයි කටල් ෆිෂ් ටෙවල් එක. ඉතින් මේ ලස්සන පරිසරයේ සුන්දරත්වය විඳින ගමන් අපිත් එක්ක වීඩියෝ එක අවසානයේදී ලස්සන සින්දුවකුත් අහන ගමන්ම එකතු වෙලා ඉන්න. ඉතින් මට කියාගෙන යන්න ඔයාලගේ මේ දවස් කොහොමද ගෙවිගෙන යන්නේ කියලා. ඉතින් මේ හොඳින් හොදලා පිරිසිදු කරගෙන හීනියට කපාගත්ත දැල්ලෝ ටිකට අපි කහකුඩු දාගෙන මිරිස් කුඩු ස්වල්පෙකුත් දාගෙන ඒ වගේම ලුණු කුඩුයි ගම්මිරිස් කුඩු ටිකකුයි දාලා හොඳින් මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ අපි මේක ටිකක් වෙලා මැරිනේට් වෙන්න තියනවා. ඒ අතරතුර අපි පෑන් එක හරි පොට් එකක් හරි ලිපෙන් තියාගෙන ඒකට තෙල් ටිකක් දානවා රත් වෙන්න. රත් වෙච්ච තෙල් වලට අබ කුඩුයි එනසාල් ඇටයි සුදු ලුණු කරපිංචා ඒ වගේම රන්පේ ඒ වගේම ඔයාලට පුළුවන් නම් කුරුඳු පොත්තකුත් දාගන්න. අපි ළඟ මේ වෙලේ තිබ්බේ නැහැ. අමු මිරිස් ඇඩ් කරගත්තා. ඒක පොඩ්ඩක් තෙලේ පැතෙන්න අරින්න. දැක්කද හරිම ලස්සන වීව් එකක්. ඉතින් සුදු ලුණු එහෙම ගෝල්ඩන් බ්‍රවුන් වෙන කලින්ම අපි දැල්ලෝ ටික දාගන්න. මොකද අපිට සුදු ලුණු එහෙම කර වෙන්න ඕනේ නැහැ තෙලින්. ඉතින් මේ දැල්ලෝ ටිකක් වෙලා ගන්නවා හොඳට තැම්බිලා එන්න. දැල්ලෝ වලින්ම වතුර උනලා ඒ වතුරෙන්ම තමයි දැල්ලෝ ටික තැම්බෙන්නේ. අපිට වෙනම වතුර ඇඩ් කරගන්න ඕනේ නැහැ. මේක නම් ඉතින් ඔප්ෂනල්. ඔන්න බලන්නකො අපේ හස්බන්ඩ් සැරමද කියලා එයා මිරිස් කුඩු තව ඇඩ් කරනවා. ඔයාලා සැරට කන්න කැමති නැත්තම් මේ වෙලාවේ මිරිස් කුඩු ඇඩ් කරන්නම එපා. ඉතින් මේ දැල්ලෝ ටික තැම්බෙන්න තියලා අපි සෝස් එක හදාගමු. ටොමේටෝ කෙචප් වලට සෝයා සෝස් දාගෙන එතකොට සීනිත් දාලා මේක නම් ඔප්ෂනල් ස්ටෙප් එකක්. මිරිස් කුඩු සැර කන්න නැති අය දාගන්න එපා. කෑලි මිරිසුත් මම රෙකමන්ඩ් කරන්නේ නැත. අමතක කරන්න එපා. ඒ ඔක්කොම කරන ගමන් දැල්ලෝ එකත් හැඳිගා ගන්න. මොකද යට අල්ලන්න ඉඩ තියෙනවා. ඉතින් මේක තව චුට්ටක් හිඳෙන්න තියලා අපි සෝස් එක හොඳට මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒ මික්ස් කරගත්ත සෝස් එක අපි මේ දැල්ලෝ ටිකට ඇඩ් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ අපි රවුමට කපාගත්ත ලුණු ටික එකතු කරගන්නවා. ඊට පස්සේ අපි කපාගත්ත බෙල් පෙපර් ටික එකතු කරගන්නවා. බෙල් පෙපර් නැතුව මාළු මිරිස් ගන්න පුළුවන් නම් මේක ගොඩක් රසවත් වෙනවා. මොසම්මල් පැතියායේ නුඹ හා කෙවුණු කාලේ තොල් පැතියස්සෙන් රිංගන් නුඹ හා කෙවුණු යාමේ මෝනෙල්මල් විරසක වීලා දැන් ඔයාලත් ඉතින් හදලා කාලා බලලා කියන්නකෝ කොහොමද කියලා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුපර් දවසක් ඔයාලා හැමෝටම.